සුන්දර පරිසරයක් තමයි මේ ඔබ දකින්නේ. සුන්දර වුණාට රාත්‍රී කාලයට නම් මෙම ප්‍රදේශය පොඩ්ඩක් අසුන්දරයි. ඒ අසුන්දරත්වය නැති කරන්න තමයි රජය මගින් මෙම විදුලි වැට ඉදි කරලා තියෙන්නේ. මේ විදුලි වැට මීමින්නාවල සිට ඒරුවැව දක්වා දිවෙන අලිවැට තමයි මේ ගම්මානයේ ආරක්ෂා කරගන්නට යොදන ලද අලිවැට. ඉතින් කොන්ත්‍රාත් සමාගමේ තියෙන දුර්වලතාවයක් හින්දා හෝ යම්කිසි අලින්ගේ ඇති ජවය වැඩිකමට හෝ මේ අලිවැට නිරන්තරයෙන්ම කඩනවා. මේ කඩන අලිවැට ශක්තිමත් කරන්නට ඒ කියන්නේ කොන්ක්‍රීට් වලින් යොදනවට වඩා ගමේම තියෙන ලී භාවිතා කරනවා නම් ඒක ලාභ සහිතයි කියලා වෙන්න ඇති. අපි උපකල්පනය කරනවා. මෙන්න මේ විදිහට මේ ලයිට් කණු මේ අලිවැට කණු සකස් කරලා තියෙනවා. දැන් මේකට ඇත්තටම කොන්ක්‍රීට් යෙදුවොත් විශාල වියදමක් යන නිසා ඒ අලියා විසින් භාවිතා කරන ලද කඩන ලද ලී කැබැල්ලක් මේ ආකාරයට හේතු කරලා මේ අලිවැට කෙලින් කරලා තියෙන මම හිතන්නේම මේ රජයට යන වියදම අවම කර ගැනීමට වෙන්නට පුළුවන්. ඉතින් ඔබ මොනවද මේ ගැන හිතන්නේ? පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න.